හරි ඔන්න ඔයාලට අද තව MCQ එකක් කරන් ඇවිල්ලා තියෙනවා 1984 47 වෙනි MCQ එක. එතකොට මෙතන චරිතය සහ චරිත ප්‍රස්තාර ආශ්‍රිත එකක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඒතර මම මේකේ ප්‍රශ්න ඔයාලට description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් download කරගෙන බලා ගන්න පුළුවන්. එතකොට බලන්නම අපි මේක කරන්නේ කොහොමද කියලා. මොකද බලන්න කියලා තියෙන්නේ. X සහ Y දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රියක චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් රූප සටහනේ දැක්වේ. එතකොට XY කියලා ස්ථාන දෙකක් තියෙනවා. අපි හිතමු මෙහෙම X කියලා තැනක් තියෙනවා, දුම්රිය ස්ථානයක්, Y කියලා දුම්රිය ස්ථානයක් තියෙනවා. ඒ දෙන්න අතර දුම්රියක් චලිත වෙනවලු. ඒ දෙන්නගේ චලිතයට ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා T1, T2 සහ T3 කාලාන්තරය තුල දුම්රිය ගමන් කළ දුරවල් පිළිවෙලින් 3 කිලෝමීටර් 11 කිලෝමීටර් සහ T1 කාලය තුලද ගිහිල්ලා තියෙනවා 3 කිලෝමීටර් දුරක්. T2 කාල ප්‍රාන්තරය තුල ගිහිල්ලා තියෙනවා 11 කිලෝමීටර් දුරක්. ඊළඟ කාල ප්‍රාන්තරය ගිහිල්ලා තියෙනවා කිලෝමීටර් 2ක්. ඒ කියන්නේ T3 කාල ප්‍රාන්තරය අතර කිලෝමීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. ඕක තමයි සිද්ධිය. හරිද? දුම්රියේ උපරිම ප්‍රවේගය මොකක්ද කියලා අහන්නේ. එතකොට දැන් බලන්නකො මෙතන වෙලා තියෙන දේ. මෙතන x වල ඉඳලා y ට යනවා දුම්රිය. හරි? x වල ඉඳලා y ට යනවා. එතකොට කොහොමද යන්නේ මෙයා? යම් කිසි දුරක්. ඒ කියන්නේ කිලෝමීටර් 3ක්. කිලෝමීටර් 3ක් යනවා t1 කාලයක් පුරාවට. ඊට පස්සේ එතන ඉඳලා තවත් කිලෝමීටර් 11ක් යනවා. කිලෝමීටර් 11ක් යනවා t2 කාලයක් පුරාවට. එතන ඉඳලා තවත් කිලෝමීටර් 2ක් යනවා t3 කාලයක් පුරාවට. ඔහොමනේ තියෙන්නේ චලිතේ. හරි, ඔක තමයි අපේ චලිතේ දීලා තියෙන්නේ. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? අපෙන් අහන්නේ දුම්රිය උපරිම ප්‍රවේගය. එතකොට මේ බලන්න මෙතනදී වෙලා තියෙන දේ. මෙතනදී වෙලා තියෙන දේ තමයි මේ බලන්න දුම්රිය චලිතේනේ මේ දීලා තියෙන්නේ. දුම්රිය පටන් ගන්න තියෙන බිඳුවෙන්. මේ ප්‍රවේගයේ මේ වෙනස් වෙලා තියෙන දුම්රිය. දුම්රිය නිශ්චලතාවයෙන් පටන් ගන්න තියෙන්නේ ප්‍රවේගය එන්න වැඩි කරගෙන මෙන්න මේ අවස්ථාව දක්වා වැඩි කරගෙන අපි ඒක v කියලා කියමු. ප්‍රවේගය නැත්තම් v1 කියලා කියමු. ප්‍රවේගය v1 දක්වා වැඩි කරගෙන. හරිද? ප්‍රවේගය කියන්නේ දුම්රිය ත්වරණය වෙලා. ඊට පස්සේ ප්‍රවේගය වැඩි කරගෙන t1 කාලේ ප්‍රාන්තරයේ පුරාවටම ඊට පස්සේ වෙලා තියෙන්නේ T2 කාල ප්‍රාන්තරයේ පුරාවට ප්‍රවේගය නියතව තියාගෙන. කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ එතනින් එහාට දුම්රිය මන්දනය වෙලා ආයේ ප්‍රවේගය එන්න අඩු කරගෙන මේ ප්‍රවේගය අඩු කරගෙන ප්‍රවේගය බිඳුව වෙලා. කියන්නේ නිශ්චල වෙලා කියන එක. හරිද? එහෙනම් උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ මෙන්න මේ ප්‍රවේගය වැඩි වෙන තැනදී නේද? මෙතනම තැනදී නේද උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ. මේ තියෙන දුම්රිය ප්‍රවේගය උපරිම වෙන තැන. ඊට පස්සේ එතනින් එහාට මේ ප්‍රවේගය උපරිමයෙන්ම ටික කාලයක් තියාගෙන T2 කාලයක් තියාගෙන ඊට පස්සේ ආයේ ප්‍රවේගය අඩු වෙලා. ඒ කියන්නේ දුම්රිය උපරිම ප්‍රවේගය තමයි මේ තියෙන V1 කියලා ගත්තේ අපි ඒක. හරි? එහෙනම් අපි ওই චලිත තුන සලකවුවොත් චලිත තුනට අපිට දාන්න පුළුවන් මොකද්ද? චලිත සමීකරණ දාන්න පුළුවන් නේ. දැන් මෙතන නම් ප්‍රවේගය වෙනස් වෙන නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ නැත්තම් තෝරණය ගන්න එපා. තෝරණය ගන්න නැතුව අපි දාමු මොකද? S සමානයි u ධන v බෙදීම දෙවාරයක් t කියන චලිත සමීකරණය දාගමු. හරි, ඕක දාලා ගත්තොත් අපිට මේ අවස්ථා තුනට දාගෙන මොකක් හරි සම්බන්ධයක් ගන්න තියෙන්නේ. හරි. බලන්න පළවෙනි අවස්ථාවට දාගත්තොත් මට කියන්න පුළුවන්. පළවෙනි අවස්ථාවට දාගත්තොත් කියන්න පුළුවන් මොකද්ද? විස්ථාපනය කිලෝමීටර් 3යි. මේ දාන්නේ පළවෙනි අවස්ථාවට. විස්ථාපනය කිලෝමීටර් 3යි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. පටන් ගන්න බිඳුවනේ අපි දාන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දක්වා. කියන්නේ පළවෙනි චලිත කොටසට. ඒ කියන්නේ පළවෙනි කිලෝමීටර් 3ට තමයි මේ සමීකරණය ආදේශ කරන්නේ. එතකොට ආරම්භක ප්‍රවේගය බිඳුවයි, අවසාන ප්‍රවේගය v1. මේ චලිත කොටස ඇතුලේ අවසන් වෙන්නේ මෙතන ඉන්නේ. ඒ කියන්නේ t1 කාලයේ අවසන් වෙන තැන ඉන්න ප්‍රවේගය අවසන් වෙන්නේ. එතකොට අවසාන ප්‍රවේගය මේ v1 කියලා කියන්න පුළුවන්. මෙතනින් v1 ප්‍රවේගයක් ලබා ගන්න. බෙදීම දෙවාරයක් කාලය t1 කියලා කියන්න. හරි? මේක අපිට සුළු කරොත් එනවා මොකක්ද එන්නේ? 6 සමානයි v1 t1 කියලා එකක් එනවා. ඔන්න අපිට සම්බන්ධයක් ආවා 6 සමානයි v1 t1 කියලා සම්බන්ධයක් ආවා. පළවෙනි චලිත කොටස සලකලා. හරිද? ඒ කියන්නේ ආරම්භක ලක්ෂයේ ඉඳලා
අර ඒකාකාර ප්‍රවේගයේ පටන් ගන්න තැන තියෙන්නේ. ඒ කියන්නේ t1 කාලේ ඉවර වෙන තැන. ආන් ඒ දක්වා චලිත කොටස තමයි මේ සලකලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවනේ t2 කාලයක්. එතකොට ඒකාකාර ප්‍රවේගය පටන් ගන්න මෙතනින් කිලෝමීටර් 11 පටන් ගන්න තැනින් ඒකාකාර ප්‍රවේගය අවසන් වෙන්නේ මෙතනින්. එතකොට එතනදිත් ප්‍රවේගය v1 මනේ. මොකද ඒකාකාර ප්‍රවේගයෙන්නේ තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගය බිඳුවේ ඉඳලා v1 දක්වා වැඩි කරගෙන එතනින් එහාට කිලෝමීටර් 11ම ධාවනය කරන්නේ එකම ප්‍රවේගය. එතකොට මෙතන ඉඳලා මෙතන චලිත කොටස ගත්තොත් ප්‍රවේගය ඒකාකාරයි. එහෙනම් ඉතින් මේකම දාන්න ඕනේ නැහැ. මොකද්ද අපි දන්නවා? s සමානයි ut දාන්නත් පුළුවන්. එතකොට විස්ථාපනය කිලෝමීටර් 11යි. ප්‍රවේගය v1යි. කාලය t2. ඔන්න අපිට තව සම්බන්ධයක් එනවා. මොකද්ද එහෙනම්? 11 සමානයි v1 t2 කියලා සම්බන්ධයක් ආවා. හරි. ඊට පස්සේ මම ආය දානවා අවසාන චලිත කොටසට. ඒ කියන්නේ අවසාන කිලෝමීටර් 2 පටන් ගන්න තැන තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි කිලෝමීටර් 11 ඉවර වෙන තැන. නැත්තම් අවසාන කිලෝමීටර් 2 පටන් ගන්න තැන. මෙතන ඉඳලා මෙතෙන්ට චලිතයට අවසාන කිලෝමීටර් 2ට චලිතයට දානවා මම. ඒත් මේ සමීකරණයමයි s සමානයි u ධන v බෙදීම දෙවාරයක් t කියන සමීකරණය. උතර විස්ථාපනය කිලෝමීටර් 2යි. u ආරම්භක ප්‍රවේගය මෙතන හැටියට නම් මෙතනින් පටන් අරන් මෙතන ඉවර වෙනවනේ. එතකොට ආරම්භක ලක්ෂයේදී ප්‍රවේගය v1 ධන අවසාන ප්‍රවේගය බිඳුවයි. මොකද එයා නිශ්චල වෙනවා මේ ප්‍රවේගය බිඳුවක් වෙලානේ අන්තිමේට. එතකොට අවසාන ප්‍රවේගය බිඳුවයි බෙදීම දෙවාරයක් කාලය t3. ඒ චලිත කොටසේ කාලය t3 කියලා කියන්න පුළුවන්. මේක සුළු කරොත් එනවා අපිට මොකද්ද? 4 සමානයි v1 t3 කියලා එකක් එනවා. 4 සමානයි v1 t3 කියලා එකක් ආවා. ඔන්න චලිත තුනට දාලා සම්බන්ධ තුනක් ගත්තා. v1 t3 කියලා සම්බන්ධයක් ගත්තා. හරි. එතකොට මම මේක දැන් මකන්නම් නේ. මට ඉඩ මදි නැත්තම් ඔයාලට මේකේ දාගන්න පුළුවන් නේ නෝට් එක. හරි. ඊට පස්සේ දැන් ඔයාලට කියන්න පුළුවන් ඔය තුනම එකතු කරන්න. මොකද්ද? 6 ධන 11 ධන 4 සමානයි v1 t1 ධන v1 t2 ධන v1 t3. හරි. 6යි 4යි 10යි 11යි 21 සමානයි. මේක මම v1 එක පොදුවට ගන්නවා. v1 වාරයක් t1 ධන t2 ධන t3 කියලා එන්නේ. t1 ධන t2 ධන t3 කියලා එකක් එනවා. ගානේ දීලා තියෙනවා. හරි. මේ සමස්ත චලිතයට ගත වෙච්ච සමස්ත කාලය මිනිත්තු 36යි කියලා ගානේ දීලා තියෙනවා. ඒ කියන්නේ t1 කාලෙයි t2 කාලෙයි t3 කාලෙයි තුන් දෙනාගේම එකතුව 36යි කියලා දීලා තියෙනවා ගානේ. එහෙනම් v1 වාරයක් මෙන්න මේ තුන් දෙනාගේ එකතුවට දාන්න පුළුවන් 36යි. හැබැයි ඒ මිනිත්තු 21 තියෙන්නේ කිලෝමීටර් වලින් ආවේ. ප්‍රවේගය අහන්නේ 36 මිනිත්තු වලින්. පැය කරන්න මොකද කරන්නේ? 60න් බෙදනවා. එතකොට මේක හරස් ගුණිතය දැම්මොත් v1 සමානයි 21 වරක් 60 බෙදීම 36 කියලා එනවා. එතකොට අපිට එනවා උත්තරේ 35යි පැයට කිලෝමීටර් කියලා. උත්තරේ නම් පැයට කිලෝමීටර් 35යි. එහෙම උත්තරයක් තියෙනවා නේද? පොඩ්ඩක් ඉන්න බලන්න. එහෙම උත්තරයක් තියෙනවා. එතකොට යාගේ උත්තරේ පැයට කිලෝමීටර් 35යි. ඒ කියන්නේ උත්තරේ ආන්සර් එක මෙයාගේ ආන්සර් එක 3. තුන්වෙනි එක තමයි ආන්සර් එක වෙන්නේ. හරි. එහෙනම් මේ ප්‍රශ්නේත් එතකොට ඔන්න කතා කරලා ඉවරයි. අපි ඊළඟට තවත් චලිත ප්‍රස්තාරයක නැත්නම් චලිතයේ කොටසක ටයිම් සිකියු එකක් ඊළඟ අවුරුද්දක අරන් එන්න. හරි.